ඔයාට පැහැදිලි ඉලක්කයක් තියනවාද? මම මෙන්න මේ කාල සීමාවෙදී මේ දේ කරනවා. නිශ්චිත ඉලක්කයක්. ඒ කියන්නේ අපි අර මුදලක් කිව්වොත් එන්නේ අපි හිතමු මම මේ අවුරුද්ද අවසානයේ ලක්ෂ 20ක් හොයනවා. ඔයගේ නිශ්චිත ඉලක්කයක් ඔයාට තියෙනවද? දැන් ඒ ඉලක්ක සපුර ගන්න ඔයාලා දකින විදිහට ලේසි සතුටින් ඉන්න මානසිකත්වයකද කනස්සල්ලෙන් ඉන්න මානසිකත්වයේද මම මේක හොඳටම දැකපු දෙයක්. හැබැයි මම දකින එකම දේ තමයි අපි දුකින් කලකිරීමෙන් ඉන්නකොට අපිට කිසිම ඉලක්කයක් සපුර ගන්න බෑ. මම මේක අත්දැකීම කියන්නේ අපිට වෙන්නේ අපි මොන දේ කරන්න ගියත් ආය ආපස්සට කඩා වැටෙනවා. ඒ අර දුක කියන දේ අපව ඉස්සරහට ගෙනියන්නේ නැහැ. මේ මම මගේ අත්දැකීමෙන් විඳින දෙයක්. දැන් මගේ යම් සිද්ධියක් නිසා කඩා වැටුණානේ. ඒ සිද්ධිය නිසා කොයි දේ කොහොම කරන්න ගියත් පසුබට වෙනවා. මම ඒක නිසා හිතාගත්තා මොන දේ කරන්න ඉස්සෙල්ලත් මගේ හිත නැවත අර තිබ්බ දැනට ගේන්න ඕනේ කියන එක. දැන් ඔයාලටත් එහෙම දේවල් වෙලා ඇති. මුණ දෙනවා ඇති. ඒක නිසා මුලින්ම ඉලක්කයකට යනකොට මම දකින්න දේ තමයි අපේ හිත. අපේ බාහිර අභ්‍යන්තර දෙකම පොසිටිව්ව තියාගන්න ඕනේ. අපේ වටපිටාව අපිත් එක්ක ඉන්න අය හැමෝමත් එක්ක අර පොසිටිව් හිටියොත් තමයි අපිට නිශ්චිත ඉලක්කයකට යන්න පුළුවන් වෙන්නේ. මම මේ කියන්නේ මගේ අත්දැකීමෙන්. මම දන්නේ ඔයාලටත් මේ දේම සිද්ධ වෙලා ඇති. ඒක නිසා ඔයාලගෙත් ඒ වගේ අත්දැකීම් තියෙන අය පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් මම දන්නවා ඔයාලටත් මේ මට සිද්ධ වෙච්ච මේ අත්දැකීම විඳින්න වෙලා ඇති. ඒක නිසා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න.